ඔයත් වයරින් එකට කොටේෂන් ගන්න ගිහින් රැවටුණු කෙනෙක්ද? එහෙනම් මේ කරුණුවට ඔයාලට ආරම විදිහට වැදගත් වෙයි. අංක 1. වයරින් ලිස්ට් එකක් දුන්නාම ඒ ලිස්ට් එක ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකට නිකම්ම දීලා ඒ ලිස්ට් එකේ ගාණ අහන්න යන්න එපා. එහෙම කළොත් ඒ අය ඔයාට කොටේෂන් එක හදලා දෙන්නේ එයා ළඟ තියෙන ගණන් අඩුම අයිටම්ස් දාලා. ගණන් අඩුම ඒවා දානවා කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඒ නිසා ඔයා හොඳම බ්‍රෑන්ඩ් එකත් එක්ක අයිටම්ස් ඉල්ලන්න අමතක කරන්න එපා. අංක 2. වැදගත්ම කරුණ තමයි 1044 වයර් රෝල් එක මිල කීයද කියලා අහලා එතනින් සම්පූර්ණ ඕඩර් එකම මිල දී ගන්න යන්න එපා. මොකද අහන විදිහම ඔයාව ටක්සේරු කරන මුදලාලි ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ අඩු මිලකට. එහෙමත් නැත්නම් කොස්ට් එකටත් වඩා අඩු මිලකට තමයි වයර් රෝල් එක කියන්නේ. ඔයා හිතන්නේ ඒ ඔයාට තියෙන ආදරේ නිසාද? නෑ. රැවටෙන්න එපා. එයා හදන්නේ පොඩ්ඩක් ඔයාව සතුටු කරලා එයා ලොකු ලාභයක් ලබන්න. වයේගේ මිල අඩු වුණ ගමන් එයා අනෙත් අයිටම් වල මිල ක්වොලිටි එක චෙක් කරන්නේ නැතිව ඒ ෂොප් එකෙන්ම ඔක්කොම අයිටම් මිල දී ගන්න පෙළඹෙනවා. ඒ අයිටම් ටිකක් මිල අඩුවට ලැබෙයි කියලා හිතාගෙන. අන්න එතන තමයි ඔයාලට වැරදුන තැන. එයාලා වය එක අඩුවට දීලා උණු අලාභය වගේ දෙතුන් ගුණයක ලාභයක් බාල භාණ්ඩ වැඩි මිලට ඔයාට විකුණලා හොයනවා. ඒ නිසා හැම වෙලාවෙම එක අයිටම් එකක මිල අඩු වූ පමණින් එතනින් භාණ්ඩ මිල දී ගන්නේ නැතුව සම්පූර්ණ කොටේෂන් එකේම මිල ගණන් ඉල්ලෝ කලර් එකෙන් තියෙද කියලා චෙක් කරලම මිල දී ගන්න අමතක කරන්න එපා. අංක 3. විශේෂයෙන්ම වයර්ස් ගන්නදී Tamanට ඕන බ්‍රෑන්ඩ් එකයි ටයිප් එකයි කියලාම ඉල්ල. මොකද එකම බ්‍රෑන්ඩ් එකේ ಜಾති කිහිපයක් තියෙනවා. අපේ එක්ස්පීරියන්ස් එක අනුව අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කැලණි ෆයර් ෂීල්ඩ් එකයි ACL ෆයර් ගාඩ් වයර් එකයි. මේ බ්‍රෑන්ඩ් දෙකේම මිල අඩු වයර් එකකුත් ඒ හඳුන්වා දීලා තියෙනවා. ඒක තමයි කැලණි පවර් ප්ලස් වයර් එක සහ ACL සුපර් PVC වයර් එක. අංක 4. ප්‍රොටෙක්ෂන් අයිටම්. ඒ කියන්නේ මේන් ස්විච්, ට්‍රිප් ස්විච්, MCB. මේ වගේ වුණත් දැනට මාකට් එකේ නමක් දිනන් ඉන්න ක්වොලිටිම අයිටම් එකක් තෝරගන්න ඕනේ. දැනට අපිට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොටෙක්ෂන් අයිටම්ස් එන්නේ ලයිෆ් ටයිම් වොරන්ටි තියෙන ඔරෙන්ජ් බ්‍රෑන්ඩ් එකේ සිග්මා ටයිප් එකේ ප්‍රොටෙක්ෂන් අයිටම්ස්. වෙනත් බ්‍රෑන්ඩ් වල ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා. හැබැයි හදිසියකදී වැඩ කරන්න නැතුව ජීවිතයට අනතුරක් වුණොත් තීරණය ඔබ සතු. අංක 5. හැමෝම කැමති වයරින් අයිටම්ස් ගොඩක් අඩුවට මිල දී ගන්නනේ. ඉතින් කන්ඩියුට්ස් වලට කොටේෂන් ඉල්ලද්දී මුදලාලිය දාන්නෙම ගොඩක් ගණන් අඩු ෆයර් රිටර්ඩන්ට් ප්‍රොපර්ටිස් නැති කහපාට බට. ඔයා හොඳට මතක තියාගන්න. මේ කහපාට කන්ඩියුට් බට වලට ගින්නක් අඩු කරන්න නෙමෙයි වර්ධනය කරන්නයි පුළුවන්කමක් තියෙන්නේ. අපි හැම විටම නිර්දේශ කරන්නේ සුදු පාටින් එන ෆයර් රිටර්ඩන්ට් ප්‍රොපර්ටිස් තියෙන පොලික්‍රෝම් කන්ඩියුට් බට. ඉතින් ගණන් අඩුවට කන්ඩියුට්ස් බට අරගෙන ඔයාගේ සමීපතයන්ගේ ජීවිත අනතුරේ දාගන්නවද නැද්ද කියන එක බාර වෙන්නේ ඔයාට. අංක 6. මුදලාලිලා හැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ කඩේ තමයි ගණන් අඩුම කියලා ඕඩර් තමන් සතු කරගන්න. වයරින් අයිටම්ස් ගැන හරි අවබෝධයක් නැති ගොඩක් මිනිස්සු අඩු මිලට රැවටිලා ජීවිතේ අවදානමේ දාගන්නවා. බස් බා සහ අර්ත් රෝඩ් කියන්නේ කොටේෂන් එකක ගාණ ගොඩක් අඩුවට පෙන්වන්න පුළුවන් අයිටම්ස් දෙකක්. සමහර බාල අර්ත් රෝඩ් තියෙනවා පොළවට සවි කරලා මාස කිහිපයක් යද්දී පස් වෙලා යනවා. ඒ වගේම සමහර බස් බා තියෙනවා අතින් නමද්දී වුණත් බස් බා එකේ කෑලි නැමෙන. නමුත් ආරක්ෂාව ගැන හිතන ඔබට මම නිර්දේශ කරන්නේ හොඳම ක්වොලිටිකින් එන කෙවිල්ටන් බස් බා සහ අර්ත් රෝඩ්. අංක 7. ස්විචස් වල සොකට් වල මිල ගණන් බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ටයිප් එකෙන් ටයිප් එකට පාටින් පාටට වෙනස් වෙනවා. ඔයාට ඕනේ අතේ තියෙන මුදලට ඔයා කැමති ස්විච් එකක් හෝ සොකට් එකක් මිලදී ගන්න නම් අපේ එක්ස්පීරියන්ස් එක අනුව අපි රෙකමන්ඩ් කරන්නේ කෙවිල්ටන්, ACL සහ කනෙක්ට් කියන බ්‍රෑන්ඩ් වල ස්විචස් පමණයි. කොටේෂන් එකක් ගන්න ඉන්න ඔයා සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි මේක. ඔයා ෂොප් කිහිපයක කොටේෂන් සංසන්දනය කරන්න ඉන්නවා නම් එකම බ්‍රෑන්ඩ් එකේ, එකම ටයිප් එකේ, එකම කලර් එකේ ස්විචස් සහ සොකට් වල කොටේෂන් ලබාගෙන මිල සංසන්දනය කරන්න අමතක කරන්න එපා. උදාහරණයක් කිව්වොත් ඔයා එක ෂොප් එකකින් කෙවිල්ටන් වයිට් සීරීස් වලින් කොටේෂන් එකක් අරන් අනිත් කඩෙන් කෙවිල්ටන් මොඩියුලර් සීරීස් වල බ්ලැක් කලර් එකකින් කොටේෂන් එකක් අරගත්තොත් කොටේෂන් වල මිල ගණන් වෙනස් වෙනවා. එතකොට ඔයා ගන්න තීරණය කරන ෂොප් එක වැරදි වෙන්න පුළුවන්. අංක 8. කොටේෂන් එකක් ගද්දී වැල්ලකුරෙන් ලියපු අපැහැදිලි කොටේෂන් එකක් ගන්නේ නැතුව පැහැදිලි අයිටම්ස් වල සම්පූර්ණ විස්තරයක් සහිත කොටේෂන් එකක් ඉල්ල ගන්න. මොකද සමහරු ලයිෆ් ටයිම් වොරන්ටි තියෙන ඔරෙන්ජ් සිග්මා දානවා කියලා මිලදී ගද්දී
5 years warranty තියෙන orange alpha දානවා. නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකකින් දානවා. ඉතින් දැන් පැහැදිලිනේ ගොඩක් ඉලෙක්ට්‍රිකල් ෂොප් කරන රැවටීම්. රැවටිලා ඔයාගේ ජීවිතේ අවදානමය දාගන්නවද? එහෙමත් නැත්නම් නිවැරදි තීරණයක් අරගෙන ඔයාගේ සමීපතමයන්ව ආරක්ෂා කරගන්නවා. තීරණය ඔබ සතුයි. මේ වගේ ඔබට වැදගත් වෙන දේවල් දැනගන්න අපිත් එක්ක රැඳී සිටින්න. අපි නාතන්ගේ ඉලෙක්ට්‍රිකල්ස්.